දිනාටම මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ ලංකාවේ සම්පදා මන්ත්‍ර ශාස්ත්‍රයේ යෙකිලා යන මොහොතක කිලි කියන මාතෘකාවත් එක්ක මිනිස්සු හැමදෙනාම ප්‍රතික්ෂේප කරන වෙලාවක ඉන්දියානු මලයාලම් කියන ඔරිජිනල් මන්ත්‍රය භාවිතා කරගෙන යක්ෂෝ බැඳගෙන වැඩ කරන මම ඒ වගේම මම කියන්න කැමති gedara දෝෂයක් තියෙනවා නම් gedara කෙනෙකුට පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අදුරගේ මන්ත්‍රයේ බලය තියෙනවා නම් අදුරගේ වැඩ හරිනම් gedara දෝෂේ gedara කෙනෙකුට පෙන්වන කපන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි යන්ත්‍රයක් දැම්මම යන්ත්‍රයේ පරිස්සම් කරන්න සමාජයේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. කිලි වැල යටින් යන්න බෑ, කිලි අහුවෙන්න බෑ මල ගෙදර. කොහෙම ගෙදරකවත් මල ගයක් වෙච්ච නැති ගයක් කලාතුරකින් කිලි අහුවෙන්නේ නැති දෙයක් තැනක් නැහැ. ඒ වගේම මම කියනවා කිලි කියලා මන්ත්‍ර ශාස්ත්‍රයේ මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රයේ කිලි කියන දේ පිළිගන්නේ නැහැ. කිලි කියන දේ මම දන්නෙත් නැහැ. මම ගණන් ගන්නෙත් නැහැ. කිලි කියන්නේ බොරු කියන එක මම දන්න තරමින් මම කියනවා කිලි කියන දෙයක් මම දන්නේ නැහැ මලයාලම් මන්ත්‍ර ශාස්ත්‍රයේ. එතකොට ඒ වගේම බහිරව පූජාවක් දෙනවා නම් බහිර දේවතාවුන් වහන්සේ කිලි පැණි කන්නේ නැහැ. එතකොට එයා ලේ බොන කෙනෙක්. එයාව පෙන්වන්න පුළුවන් වෙන්න ඕන ගෙදර කෙනෙකුට. ඒ පෙන්නලා එයාව ඇඟට ගෙන්නලා එයාට බිල්ලක් දීලා එයාව යවන්න පුළුවන් වෙන්න ඕන. එයාගේ ගියහම ආශිර්වාදය ගෙදරට දැනෙන්න ඕන. ගෙදර අමුතු එළියක් වැටෙන්න ඕන. ඒක දවස් 3න් 7න් කියන කතාවක් නැහැ. ඒ උනාට පස්සේ ඒකේ වෙනස දැනෙන්න ඕන. ඒ මිනිස්සු දුරු වෙන්න ඕන. ඒ මිනිස්සුගේ ප්‍රශ්න නැති වෙන්න ඕන. ඒකයි. කපන්න බැරි ඕනෑම ගුරුකමක් මම කපලා පෙන්නලා කපනවා කියන එක මම ඕන වෙලාවක කියනවා. මම කියලා කපනවට වඩා මම පෙන්නනවා ගෙදර ඉන්න කෙනෙකුට පෙන්නලා තමයි කපලා අයින් කරන්නේ. බදින එකත් පෙන්නනවා. බැඳලා මුලින්මත් පෙන්නලා බැඳන එකත් පෙන්නලා තමයි ඒව අස් කරන්නේ. ඕගොල්ලන්ට මොනාම හරි දෙයක් තේන ඕනම වෙලාවක කතා කරන්න WhatsApp මාර්ගයේ මගේ නම්බරේ තියෙනවා. සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තුනටි අමාරුවක් මම එවෙලේ නතර කරනවා. ඒ ඕනම දෙයක් ඒ කරන්න පුළුවන්. මම ඕනම වෙලාවක සම්බන්ධ කරගන්න බොහොම ස්තුතියි. මගේ නම්බර් එක තියෙනවා. normal නම්බරේ WhatsApp එක තියෙනවා කතා කරන්න.